ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම ඉතින් මං හිතුවා අපේ channel එකෙන් ඔයාලට කොහොමද ගොතන්නේ කියලා හරියටම කියලා දෙන්න. ඉතින් මං දැක්කා ගොඩාක් තනි කට්ටෙන් ගොතන හැටි කියලා දීලා තියෙනවා. ඒත් කටු දෙකෙන් ගොතන හැටි කියලා දීලා තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා මං හිතුවා කටු දෙකෙන් ගොතන හැටි ඔයාලට පියවරෙන් පියවර මගේ channel එකෙන් කියලා දෙන්න. ඉතින් ඉස්සෙල්ලාම කටු දෙකෙන් ගොතද්දිත් තනි කට්ටෙන් ගොතනවා වගේම වූල් බෝලෙකුයි මෙන්න මේ වගේ කටු අවශ්‍ය වෙනවා. මේවා වෙළඳ පොලේ ගන්න තියෙනවා මේ කටු දෙකේ කට්ට. ඉතින් මේ විදිහට කටු දෙකක් විදිහට තමයි එන්නේ. මේ එක එක ප්‍රමාණවල කටු තියෙනවා. තනි කටු වගේම තමයි ටිකක් මහත කට්ටක් ඔයාලා ඉස්සෙල්ලාම පුරුදු වෙනවා නම් ගන්න. මම අද පාවිච්චි කරන්නේ මෙන්න මේ කට්ට තමයි ඔයාලට කියලා දෙන්න. ඒ වගේ කටු දෙකක් එනවා. ඒ වගේම වූල් සාමාන්‍යයෙන් වූල් බෝල නම් සාමාන්‍යයෙන් දන්නවා බේබි වූල් සහ ටිකක් ගණකමින් වැඩි වූල් තමයි තියෙන්නේ වෙළඳ පොලේ ගන්න. ඉතින් මම අද ඔයාලට පියවරෙන් පියවර මූලිකවම කටු දෙකෙන් ගොතන හැටි කියලා දෙනවා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලයින්ම තනි කට්ටෙන් ගොතනවා වගේම කටු දෙකෙන් ගොතද්දිත් අපි ඉස්සෙල්ලයින්ම ගැටයක් හදා ගන්න ඕන. ඉස්සෙල්ලයින්ම මම කියලා දෙන්නම් කොහොමද එහෙම ගැටයක් හදාගන්නේ කියලා. මේ ඇඟිල්ල පාවිච්චි කරලා දඹර ඇඟිල්ල පාවිච්චි කරලා මෙන්න මේ ආකාරයට කතිරයක් වගේ හදාගන්න. ඊට පස්සේ කට්ටක් පාවිච්චි කරලා මෙන්න මේ ඇඟිල්ලේ තියෙන මේ නූල මෙන්න මෙහෙම පටලවලා මෙන්න මේ ආකාරයට ගෙටේ හදාගන්න පුළුවන්. මෙන්න මෙහෙම. අපි ආයෙත් බලමු. දඹර ගිල පාවිච්චි කරලා කතිරයක් විදිහට මෙන්න මේ නූල මෙන්න මෙහෙම කතිරයක් විදිහට. හරිම ලේසි. මෙන්න මේ විදිහට. බලමු ආයෙත් මේ නූල හරිම ලේසි. මෙන්න මේ විදිහට කතිරයක් විදිහට තියාගන්න. ඊට පස්සේ මේ ඇඟිලි දෙකෙන් තද කරගන්න. ඊට පස්සේ මේ කට්ට පාවිච්චි කරලා මේ තියෙන නූල ඉස්සරහා තියෙන නූල අරගෙන මෙන්න මෙහෙම පිටිපස්සේ නූල ඉස්සරහට ගන්න. එතකොට අපිට මෙන්න මේ වගේ ගැටයක් ලැබෙනවා. මෙන්න මේ විදිහට තමයි ඉස්සෙල්ලාම අපි ගැටේ හදාගන්නේ. ඊට පස්සේ මම හිතනවා ඉතින් ඔයාලට තේරෙන්නේ නැති කියලා. මේ විදිහට තමයි ගැටේ හදාගන්නේ. ඊට පස්සේ මෙන්න මේ අනිත් කට්ට භාවිතා කරලා මෙන්න මේ ගැටය ඇතුලෙන් කටුව යවනවා. මෙන්න මෙහෙම. හරියට බලන්න මේ කටුව අනිත් කට්ට භාවිතා කරලා මෙන්න මෙහෙම ඇතුලෙන් යවනවා. මේ ආකාරයට. ඊට පස්සේ අනිත් නූල අරගෙන අපි මෙහෙම ඇතුලට යවපු කට්ට උඩින් මෙහෙම කටුව මේ යවපු කටුවට නූල රඳවනවා. මේ නූල අරගෙන මෙන්න මේ කටුවට මෙහෙම රඳවනවා. ඊට පස්සේ මේ ඇඟිල්ල භාවිතා කරලා මේ කටුව හිමීට පස්සට යවන්න ඕනේ. පස්සට යවන ගමන් අර පටලවපු නූල ඇදලා මෙහෙම උඩට ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේක මෙහෙම මේ පැත්තෙන් මේ නූලට ගන්න ඕන. එතකොට ලූප් දෙකක් හැදෙනවා. අපි තව එකක් බලමු පැහැදිලිව. මෙන්න මේ කටුව මෙන්න මෙහෙම කටුවට දානවා. ඇතුළට මේ කටුව අරගෙන මේ ලූප් එක ඇතුළට දානවා. නූල අරගෙන මේ කටුවේ මෙහෙම පටලවනවා. ඊට පස්සේ මේ ඇඟිල්ලෙන් මේ කටුව පල්ලෙහාට තල්ලු කරලා ඒ පටලවපු නූල මෙහෙම ඇදලා ගන්න ඕනේ උඩට. ඊට පස්සේ මේ කටුව මේ පැත්තෙන් මෙහෙම දාන්නේ. මේ පැත්තෙන් ලූප් එක කටුවට ගන්නවා. ආයෙ එකක් බලමු. මේ කටුවේ ලූප් එකට මේ ලූප් දැන් තුනක් අපි හදාගත්තා. අන්තිම ලූප් එකට මෙන්න මෙහෙම දානවා. කටුව ඇතුළට දාන්නේ. දාලා මේ නූල පාවිච්චි කරලා මෙන්න මෙහෙම පටලවනවා මේ අනිත් කටුවේ.
ඊට පස්සේ මේ ඇඟිල්ලෙන් මේ කටුව පස්සට ඇතුළු තල්ලු කරලා මෙන්න මෙහෙම අපි පටලව ගත්ත නූල මෙහෙම උඩට ඇදලා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ගන්නවා. මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. තව එකක් බලමු. මෙන්න මෙහෙම පටලවනවා. මේ ඇඟිල්ලෙන් තල්ලු කරලා ඒ නූල ඇදලා ගන්නවා. මේක මෙහෙමම දාන්නේ නැහැ. මෙහි පැත්තට කරකවලා තමයි ලූප් එක ගන්නෙ. මෙන්න මේ විදිහට. ඔයාලට පුරුදු වුණාම මේ කට්ට එළියට ගන්න නැතිවම මේ ගොතන්න පුළුවන්. මෙහෙම දානවා. පටලවනවා. ගන්නවා. ওই විදිහට පුරුදු වුණාම කට්ට එළියට ගන්නම නැතුව ගොතාගෙන යන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. ඉතින් එහෙම තමයි ඉස්සෙල්ලම අපි ඉස්සෙල්ලම දඟලලා අපි ගොතාගන්නේ මෙන්න මේ විදිහට. හරිම ලේසි. ඉතින් ඔයාලා මේ විදිහට කරලා පුරුදු වෙන්න. ඉස්සෙල්ලම මේ කටුව ඇතෑරෙනවා. කියන්නේ ඉගෙන ගන්න පළවෙනි දවස්වල කටුව ඒක එහෙමම තියාගෙන ගොතන්න අමාරු වෙයි. ඒ වුණාට ටිකක් පුරුදු වුණාම ඔයාට මං කිව්වා වගේම ගොතන්න ලේසි වෙයි. ඉතින් මේක ගොතලා පුරුදු වෙන්න. ඉතින් එහෙනම් ඔයාලා මේ වීඩියෝ එකකින් යම්කිසි දැනුමක් ප්‍රයෝජනයක් ගත්තා නම් පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.